අයිබෝවන් සුපස් සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා වෙනස් ලෝකයේ YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ආදරණීය ඔබ සැමට අලුත් අවුරුද්ද ලබනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබනවා. ගොඩක් අය අහනවා සිංහල හින්දු අලුත් අවුරුද්දේ මොනවද කරන්න ඕනේ කියලා. ආයු සැප බල වැඩි වර්ධනය කරගන්න කරන්න තියෙන ප්‍රධාන දේ තමයි යෝග. ඔය නොනගතේ කාලේ ඔබට පුළුවන් යෝග ටිකක් කරලා උදේ පාන්දර නැගිටලි වෙලා හිරු දෙස බලාගෙන සූර්යයා මීන රාශිය මේෂ රාශිය සංක්‍රමණය වෙන වෙලාවේ ඔබට පුළුවන් සූර්ය නමස්කාරය කරන්න. සූර්ය වන්දනාව කරන්න. උදේ පාන්දර නැගිටලා සූර්ය වන්දනාව කරන ඕම් භූර්භුවස්ස තස්සවිතු වරේණියම් බර්ගෝ දේවස්ත දීමහි දීයෝ යෝනම් ප්‍රචෝදයා. ඔන්න ඔයගේ මොන හරි ශ්ලෝකයක් කියන්නේ. ओम त्रयंबकम यजामहे सुगंधिं पुष्टिवर्धनम उर्वारुकुम वंदना मत्यो मोक्षी मामता මොනවා හරි දෙවියන්ට අයිති විශ්වයට අයිති ශ්ලෝකයක් කියන්න. කියලා ඉවර වෙලා එහෙම නැත්නම් ඔබට හිරුටම කියනවා නම් හිරන් මහේන පාත්‍රේන තත්වස්යා පිහිතම් මුකම් තත්වම් ප්‍රසන්න අපාරුණේ සත්‍ය ධර්මාය දෘෂ්ටේ ඕම් බ්‍රීම් සූර්යාය නමක් කියලා සූර්ය දිහා බලාගෙන ඉස්ලාම සූර්ය දිහා බලාගෙන සූර්යයාට නමස්කාර කරලා මගේ නමස්කාරයේ සූර්ය දෙවිඳුන්ට වේවා කියලා මගේ ජීවිතේම සාර්ථක වේවා මේ ලැබන්නා වූ අවසර මගේ ජීවිතයේ තියෙන කායික රෝග මානසික රෝග ව්‍යාධි ඉවත් වෙලා මගේ ජීවිතයේ සෞභාග්‍ය ළඟා කර දේවා කියලා සූර්ය දිහා බලාගෙන සූර්ය නමස්කාර කියලා සූර්ය ශ්ලෝක කියලා අපිට හොයාගන්න පුළුවන් අන්තර්ජාලයෙන් සූර්ය ශ්ලෝක කියලා මේක පටන් ගත්තොත් එහෙම මතක තියාගන්න ඒ වසරම කිසිම කරදරයක් කායික කරදරයක් මානසික කරදරයක් ආධ්‍යාත්මික බලපෑමක් නැතුව සුවපත් සුන්දර ජීවිතයක් ගත කිරීමේ ශක්තිය බලය ධෛර්යය ලැබෙනවා. අත්දැකීමින් කියන්නේ සූර්ය නමස්කාරය වරද්දන්න එපා. කාට හරි කෙනෙකුට මේ සූර්ය නමස්කාර කියන දේ දන්නේ නැත්නම් ඒ වගේ කොලයක් පත්‍රිකාවක් ඕන නම් අවුරුද්දෙන් ඉස්සෙල්ලා 0766265 WhatsApp message එකක් එවන්න මම මේ පින්තූර ටිකක් එවන්නම්. ඒක දිහා බලාගෙන සූර්ය වන්දනාව කරන්න. මොකද සූර්ය වන්දනාව තරම් ශ්‍රේෂ්ඨ දෙයක් නැහැ සිංහල අලුත් අවුරුද්දට. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ නව සූර්යයා දිස බැලීමනේ. නව සඳ නෙමෙයි නව සූර්යයා දිස බැලීමනේ. ඒ නිසා මතක තියාගන්න සූර්යයා දිහා බලාගෙන මේ සූර්ය ශක්තිය එනර්ජි ඔබට ගන්න කරන්න පුළුවන් නේද? ඊට අමතරව පුළුවන් නම් ඔබට තව එකක් කරන්න පුළුවන්. මේක බලාගෙන ඉවර වෙලා ඔබ සූර්ය නමස්කාර කරන්න ඉවරලා වතුර වීදුරුවක් ගන්න. ඒ වතුර වීදුරුව සූර්ය නමස්කාර ශ්ලෝක 12 කියන්නේ. කෙරේ වතුර වීදුරුව අවුවට තියන්න. තියලා පහුවදා උදේ ඒක පානය කරන්න සූර්ය දිහා බලාගෙන මේ ශක්තිය එනර්ජි එක මගේ සිර තුළට ඇතුල් වේවා. මගේ වාතයෙන් හටගත්තා රෝග, පිටෙන් හටගත්තා වූ රෝග, සෙමෙන් හටගත්තා වූ රෝග දූරීභූත වේවා කියලා ඉවරලා ඔබට ප්‍රාර්ථනා කරලා මේ වතුර එක බොන්නක එනර්ජි ඩ්‍රින්ක් එකක් බොන්න පුළුවන්. ඒකක්. ඊළඟ අභ්‍යාසය තමයි මම ඔබට කියලා දීලා යන්නේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලේ ඔබේ ජීවිතයේ වෙනස්කම් සිදු කරන කාලයක්. අපිට තියෙන හින්දු ජ්‍යොතිෂයනේ. ඉතින් හින්දු ජ්‍යොතිෂය අනුව ඔබේ ජීවිතයේ යම් යම් බලපෑම් එල්ල වෙන කාලවකවානු දෙකක් කියන එකක් තමයි දෛවාංකයෙන් එන කාලවකවානු දෙක ජම්මාංකයෙන් එන කාලවකවානු. සාමාන්‍යයෙන් අවුරුදු මම නිතරම කියන්නේ දෛවාංකය බලන්න කියලා. දෛවාංකය කියන්නේ ඔබේ ජීවිතයේ ඉතිරි කාල සීමාව තුළ ඔබට මොකද වෙන්නේ කියලා බලා ගන්න පුළුවන් අංකයක්. ජම්මාංකය කියලා කියන්නේ ඉපදුන දිනය. ඒතර දෛවාංකය මොකද කරන්නේ? ඔබ උදාහරණයක් වශයෙන් කිව්වේ 1968 තුන්වෙනි මාස 3 කියලා. 1968 තුන්වෙනි මාස 3. ඔබ මේ 19යි එකතුව 68යි එකතුව 3යි එකතුව 3යි එකතුව එක්ව කළාම අවසාන එකතු කරන් යනකොට 3. එහෙනම් ඔබ මොකද කරන්නේ? අර සිංහල අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ ලැබුව වෙලාවෙම කොළපාට පෑනක් අරගන්න. කොළපාට පෑනක් කරන් වාක්‍ය 3ක් ලියන්න. මගේ ජීවිතේ සෞභාග්‍යමත් කළ විශ්වය ඔබට ස්තුතියි. මාව ධනවත් කළ විශ්වය ඔබට ස්තුතියි. මාව සුවපත් කළ විශ්වය ඔබට ස්තුතියි කියලා කොළපාට පෑනකින් තප්පර 17ක් වගේ කාලයක් තුල ලියාගෙන යන්නේ 3ක්. ලියලා ඉවරලා ඒ කොළය හොඳට නවල ඉවර වෙලා ඔබ නිතර භාවිතා කරන තැනක තියන්න. පොතක් ඇතුලේ නිතර බලන පොතක් ඇතුලේ හෝ නිතර ඔබේ කොට්ටයට හෝ තියන්න. තියලා හැමදාම ඒක සිහි කරලා විශ්වයට ස්තුති කරන්න. මේ අවුරුද්දේ මේ කරපු අර ලියපු එක
ඊළඟ වසර දක්වාම තියාගන්න. මේක හරි වටිනවා. ඔබේ දෛව අංකයේ අනුව තමයි මේක කරන්නේ. දැන් සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍ය ජ්‍යොතිෂවේදී කියනවා කියන්නේ අවුරුදු 30න් පස්සේ 30න් මෙහා දෛව අංක ඕනේ ජම් අංකය කියලා. ජම් අංකය කියන්නේ ඉපදෙන දිනේ. ඉපදෙන දිනේ අනුව කරන්නත් පුළුවන්. මම මේ කියන්නේ දෛව අංකය අනුව කරනවා නම් ඔබට ලැබෙන ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙනවා. කොළපාට පෑනක් හොයා ගන්න ඕනේ. ඊට අමතරව ඔබට පුළුවන් නම් මේ කොළේ වෙනස් කරන සුදු පාට නැතුව ඔබට පුළුවන් රතු පාට කොළයක් ගන්න, කොළ පාට කොළයක් ගන්න, කහ පාට කොළයක් ලස්සන කොළයක් අරගෙන මේක ලියන්න පුළුවන්. හොඳයි. හැබැයි මේක ලිව්වා කියලා නිකන් ඉන්න බෑ. මේක හීලින් කරන්න ඕන. හීල් කරන්න ඕන. කොහොමද වෙන්නේ? හැමදාම උදේ නැගිට හැටි අරගෙන පොඩි වේලාවක් කියවන්න. රැයට නිදා ගන්න ඉස්සෙල්ලා පොඩි වේලාවක් කියවන්න. කියව එක දිගට යනකොට සිංහල අවුරුදු අවල ඊළඟ අවුරුදු එනකොට ඔබේ ජීවිතේ විශේෂ නෙමෙයි සුවිශේෂ වෙනස්කම් සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ සුවිශේෂ වෙනස්කම් වලට ආරාධනා කරන්න නම් මේක මේ කොළ හීල් කරන්න ඔබට පුළුවන්. ඔබ භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ඔබ කුරුදු පහනක් දැල්ලනවා. භාවනා කරනකොට කුරුදු කෑල්ලක් ඔබකින් ඔබේ ඕරා එක ක්ලීන් කරනවා. එහෙනම් ඔබට පුළුවන් කුරුදු දුම් ටිකක් මේ කොළේට අල්ලන්න. ඇල්ලුවන් පස්සේ මේක හීලින් පවර් එක එනර්ජි වැඩි වෙනවා. වැඩි වෙලා ඔබේ ජීවිතේ සෞභාග්‍යමත් කරන්න මේක හේතු කාරණා වෙනවා. මේ ඔබේ දෛව අංකයේ අනුව ඔබ විශ්වයට ලියන පණිවිඩය. එතකොට ගොඩක් අය අහනස කොහොමද මේක ලියන්නේ මොන ආකාරයේද වාඩි වෙලා ඉන්න ඕනේ කියලා. ඔබට පුළුවන් නම් නේ යෝගවල තියෙන ආසන කීපයක් පద్මාසන, සුඛාසන, සිද්ධාසන, වජ්‍රාසන, ස්වස්තිකාසන කියලා ආසන තියෙනවනේ. ඒ ආසනෙක ඉඳගෙන කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම ආසනේ බැරි වුණා කියලා හිතන්නේ පැරලයිස් වෙලා ඉන්නවා කකුල් දෙක පන නැහැ. එහෙම කෙනෙක් ඉන්න පුළුවන්. එහෙමනම් පුටුවේ වාඩි වෙලා හරි කමන්නේ අරක ලියන්න. හැබැයි ලියන්නේ අර සිංහල අලුත් අවුරුදු උදා මොහොතේ. ඔබ කිරි උතුරලා ඔක්කොම කරලා ටගල කොලයක් අරගෙන මේක ලියන්න. ලියලා ඉවර වෙලා ඔබ දැන් බයිනවනේ දැන් බයින්පා ඊළඟ අවුරුද්දේ බයින්. ඔබේ ජීවිතේ වෙනස්කම් සිදු වෙන්නේ නැද්ද බලන්න. අනිවාර්යෙන් ඔබේ ජීවිතේ යහපත් ආකාරයට සුබවාදී ආකාර ඔබේ ජීවිතේ පැහැදිලිව වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි මම නිතර කියන්නේ අර ලියපු එක කියවන්න පෑන කොළ පාට පෑන සුදු පාට කොළයකින් තොරව ඔබට යන්න පුළුවන් වෙනත් කොළයක ඒක හරි බලවත් වෙනවා ආකර්ෂණීය වෙනවා. ඒක ලියන්න. ඊට අමතරව මම කිව්වා උදේ පාන්දර ඔබට නැගිටලා සූර්ය උදාවත් සමගම සූර්ය වන්දනාව කරන නොනගතේ කාලේ සූර්ය වන්දනාව කරන්න පුළුවන් හරි බලගතුයි. ඕම් සූර්යාය නමः. ඕම් හිරම්න ගර්භාය නමः. ඕම් මරිච්ඡාය නමः. ඕම් ඔබට පුළුවන් ඕම් මේ සූර්ය නමස්කාරේ 12 නැතු මම මෙහෙම කියන්න ඕම් සූර්යාය නමः. ඕම් මරිච්ඡාය නමः. ඕම් හිරන්නේ ගර්භාය නමः. ඕම් khagaය නමः. ඕම් පුෂ්ණේ නමः කියලා යන්නේ ඒ ආකාරයට අඩු ගානේ එකම ශ්ලෝකයක්. දැන් උදන් ඕම් සූර්යාය නමः. ඕම් සූර්යාය නමः කියලා ඔබට ඒ සූර්ය නමස්කාරය ඉරියව් 12 අතර කීකේ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් සූර්ය නමස්කාර දැන් අපිට කරන ගොඩක් අබල දුබල කෙනෙක් එහෙම ව්‍යායාම කරන්න බෑ. එහෙමනම් හිරුදේශ බලාගෙන හිරන් මහේන පාත්‍රේන කියන ශ්ලෝකය කියන්නේ. ශ්ලෝකේ කියලා ඉවර වෙලා සූර්ය ශ්ලෝක කියලා හිරුදේශ බලාගෙන පොඩි වේලාවක් ඉඳලා හොඳ පිරිසුදු වතුරයක් කරන් ඒ වතුරකට කියලා වතුරක පානය කරන් මගේ වාතයෙන් හටගත්තා රෝග පිටෙන් හටගත්තා රෝග සෙවෙන් හටගත්තා රෝග ව්‍යාධි සියල්ල ඉවත් වේවා කියලා කියන්න. ඔබට සූර්ය නමස්කාරය ගැන තවදුරටත් දැනගන්න ඕන. මගේ හට යෝග කියලා පොතක් තියෙනවා මගේ සරසා බුක් ෂොප් එකේ. ඒක අරගන්න ඒකම සූර්ය නමස්කාරයේ තියෙන බලය, ඒකේ තියෙන ශක්තිය, එනර්ජි එක ගැන ලියලා තියෙනවා. එහෙනම් සබ ගැනීමට අවසර ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සැමට වෙනස් ලෝක YouTube නාලිකාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා.